ඇයි පිරිමියෙක් ගැහණියෙක් එක්ක ඉඳලා මුලින් පටන්ගෙන සති කීපයකට පස්සේ අයියා වෙනස් වෙන්නේ. එයා වෙනස් වෙන මූලිකම හේතුව තමයි එයාට අවශ්‍ය දේ එයා ගත්ත හින්දා. මොකද පිරිමියෙක් කියලා කියන්නේ හන්ටර් කෙනෙක්, දඩයක්කාරයෙක්. දඩයක්කාරයෙක් වුණාම එයා ලේසර් ફોකස් කරනවා එයාගේ දඩයම නම් එයාගේ එකම දඩේම තමයි ඔයාගේ කකුල් දෙක මැදට ෂූට් කරන එක. එතකොට එයාට අවශ්‍ය දේ එයා ගත්තට පස්සේ එයාගේ ඩෝපමීන් ලෙවල් එක ඇත්තටම අඩු වෙනවා. එයාගේ තියෙන ඒ කුතුහලේ නැති වෙලා යනවා. මොකද එයා විශේෂයෙන් ඔයත් එක්ක ඉමෝෂනල් ලෙවල් එකකින් ඉන්ටිමසි එකක් තිබ්බේ නැත්නම්, ඒ කියන්නේ මානසික මට්ටමින් එයා ඔයත් එක්ක බැඳලා හිටියේ නැත්නම් අනිවාර්යයෙන්ම සති කීපයක් යද්දී එයාව බෝරින් ගතියකටපත් වෙනවා. ඒක හිම්ම තමයි ඒක වලට වළක්වන්න බෑ. right? එතකොට ඔයාගේ හනිමූන් සීසන් එක ඉවරයි. එයා ඔයත් එක්ක කම්ෆර්ට් වෙලා ඉවරයි. මොකද එයා එක සැරයක් ඔයත් එක්ක හිටියනම් එයාට 100 සැරයක් ඔයාව ගන්න පුළුවන්. ඒක තමයි පිරිමි කරන්නේ. ඒක තමයි පිරිමින්ගේ විදිය. right? ඔයා කැමති වුණා නැති වුණා. කැමැත්තෙන් අහන්න වුණත් අකමැත්තෙන් අහන්නවත් ඒක තමයි ඇත්ත. ඉතින් ඊට කලින් ඔයාලගේ ඔය legs දෙක ස්ප්‍රෙඩ් කරන්න කලින් ඉමෝෂනල් මට්ටමකින් බැඳිච්ච පිරිමියෙක් මත විතරක් ඒ දේ කරන්න. මේ ඉන්ටිමසි එකට එන්න කලින් ඉමෝෂනල් ඉන්ටිමසි එකක් තිබ්බ කෙනෙක් එක්ක විතරක්, ලඟ වුණ කෙනෙක් එක්ක විතරක් ඒ දේ කරන්න. එහෙම නැති වුණොත් අනිවාර්යයෙන්ම එයා ඔයාට ඉමෝෂනලි